සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්නේ 2021 A level accounting paperේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ ගානයි කතා කරන්නේ. එතකොට මුලින්ම අපි ආකෘතිය සෙට් කරගන්න ඕන. ඒ කියන්නේ ඕකේ වක්‍ර ක්‍රමයේ ඍජු ක්‍රමයේ දෙකම හදන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා ඍජු ක්‍රමයේ හදමු. ඍජු ක්‍රමයේ ආකෘති සෙට් කරගන්න එක අපි කතා කරනවා මේ වීඩියෝ එකේ. එහෙනම් අපි යමු ගානට. හරි. අද අපි කතා කරන්නේ 2021 A level accounting paperේ මොකද්ද මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ගානයි කතා කරන්නේ. එතකොට මේක තියෙන්නේ පහේ ආයන්න ප්‍රශ්නය. අපි බලමු ඉල්ලන්නේ මොකද්ද කියලා. මෙන්න මේක ඉල්ලනවා මුලින්ම අවශ්‍ය වන්නේ බලන්න LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. හරිනේ. ප්‍රමිතියට අනුව 21/3/31 හරිනේ. හොඳට බලන්න දිනේ 21/3/31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා හොඳට බලන්න ඉතුරු ටික මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ පහත එක් ක්‍රමයට අනුව මොකද්ද ඉල්ලන එක හොඳට කියවන්න LK7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතියට අනුව ඒක අවුලක් නැහැනේ. ඊට පස්සේ 21/3/31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ඒකත් හරි. හොඳට බලන්න ඉතුරු ටික මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මෙහෙයුම් ක්‍රියාකාරකම් විතරයි මෙහෙයුම් ක්‍රියාකාරකම් විතරයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ පහත එක් ක්‍රමයට අනුව මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය නෙමෙයි සම්පූර්ණ එක නෙමෙයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ පහත එක් ක්‍රමයට අනුව ඍජු ක්‍රමයේ වක්‍ර ක්‍රමයේ. එතකොට මුලින්ම අපි ඍජු ක්‍රමයේ සෙට් කරමු. ඍජු ක්‍රමයේ මුලින්ම අපි ආකෘතිය සෙට් කරගෙන ඉමු. මෙහෙයුම් ක්‍රියාකාරකම් විතරයි ඔන්න මම සෙට් කරනවා ඍජු ක්‍රමයේ. එතකොට ඔන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශය මම සෙට් කරන්නයි හදන්නේ. අපි පිටුවම ගමු අවුලක් නැහැ. පිටුවම කියන්නේ මේ ගොඩාක් යන්නේ මෙහෙයුම් විතරයි එන්නේ. හරිනේ. රුපියල් 1000 දාමු. කම්පැනි නම මොකද්ද? මේකේ නම සීමිත සාරංග පොදු සමාගම. හරි. උඩින් ලියාගමු. සීමිත සාරංග පොදු සමාගම. මොකක්ද අවුරුද්ද? අපේ අවුරුද්ද 21/3/31. හරිනේ. එහෙනම් අපි ලියාගමු 2021/3/31 දිනෙන් අවසන් වර්ෂයේ මොකද්ද? මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. අපි ඉස්සලා ඍජු ක්‍රමයෙන් හදලා ඉමු. ඔන්න ඍජු ක්‍රමය කියන්නේ මොකද්ද? ඍජුවම සල්ලියන යන ඒවා දානවා. ඔන්න දාමු. පළවෙනි එක. දැන් මේකේ සටහනකුත් යනවා. සටහන් තීරුවකුත් මම වෙන් කරගන්නවා. පළවෙනි එක ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලැබීම. ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලැබීම. ඊට පස්සේ මේකෙන් අඩු කරනවා. හරිද? ඔන්න මොකද්ද? සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම හා මොකද්ද? මෙහෙයුම් වියදම් ගෙවීම. ඒ කියන්නේ මෙහෙයුම් වියදම් ගෙවන ටිකත් මේකට සෙට් කරන්න ඕන. මෙහෙයුම් වියදම් ගෙවීම. හරිනේ. මේකෙන් මේක අඩු කරපුවම අපි උත්තරයක් ගන්නවා. ඒකට කියනවා අපි මොකද්ද? ඔන්න පොලි හා ආදායම් බදු ගෙවීමට පෙර
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ශුද්ධ මුදල් ප්‍රවාහය හරිනේ පොලී හා ආදායම් බදු ගෙවීමට පෙර ඊට පස්සේ අඩු කරනවා ගෙව් ආදායම් බදු ගෙව් ආදායම් බදු ඊට පස්සේ ගෙව් පොලී වියදම් ගෙව් පොලී වියදම් හොරක් නෑනේ ඊට පස්සේ මොකද්ද පොලී හා ආදායම් බදු ගෙවීමට පෙර නෙමේ ඔන්න ආදායම් බදු ගෙව්වා ගෙවුවට පස්සේ ඔන්න ලියනවා අපි පොලී හා දැන් මේක පෙරනේ පසු එක ලියමු පොලී හා ආදායම් බදු ගෙව් පසු මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය අවුලක් නෑනේ ඊට පස්සේ මේ ගනුදෙනුකරුවන්ගේ මුදල් ලැබීම එකටයි සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම හා මෙහෙයුම් වියදම් ගෙවීම. එතන දෙකක් තියෙනවානේ. ඒ දෙකට සටහනක් යන්න ඕනේ කියන්නේ ඒ දෙක ගන්නේ සටහනේ එකතුව තමයි මෙතෙන්ට ගන්න. ගනුදෙනුකරුවන්ගේ මුදල් ලැබීම. සටහනක් යම් මේ හරියෙන්. මෙතනින් මේ ටික ඉවරයි මෙහෙයුම් විතරයි ඉල්ලන්නේ. ඔන්න මම ලියනවා ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලැබීම. ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලැබීම. හරිනේ. ඒ යටතේ කස්ටමර්ස්ලා ගෙන්නේ. පළවෙනි එක අත්පිට විකුණුම්. අත්පිට විකුණුම් වලින් සල්ලි හම්බ වෙනවා. ඊට පස්සේ එකට එනවා ණය ගැති මුදල් ලැබීම. ණය ගැතියන්ගෙන් මෙතන ලියුවා අත්පිට විකුණුම් වලින් මුදල් ලැබීම. එතකොට අපිට ලේසි මුදල් ලැබීම. ඊට පස්සේ ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම. හරිනේ. ඊට පස්සේ තව එන්න පුළුවන් සේවාය භාරයෙන් මුදල් ලැබීම. එක නම් ඉන්නේ කලාතුරකින් සේවාය භාරයෙන් මුදල් ලැබීම. එතකොට මේ තුනම එකතු කරලා තමා ගනුදෙනුකරුවන්ගේ මුදල් ලැබීම වලට දාන්නේ. හරිනේ. ඊට පස්සේ මෙතන තියෙනවනේ සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම මෙහෙයුම් වියදම් ගෙවීම. ඒකට සටහනක් යන්න ඕන. මෙතන සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම හා මෙහෙයුම් වියදම් ගෙවීම. මේකේ දෙකක් තියෙනවා කියලා වලට පේනවනේ. සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම එකක් හා මෙහෙයුම් වියදම් ගෙවීම. එතකොට සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම යටතේ මේ දෙක එනවා. අත්පිට ගැනුම් සඳහා මුදල් ගෙවීම. ඒ කියන්නේ එවෙලෙම සල්ලි වලට භාණ්ඩ ගන්න. භාණ්ඩ ගත්ත සල්ලි ගෙවුවා. ඊට පස්සේ ණය හිමියන්ට මුදල් ගෙවීම. හරිනේ. ඊට පස්සේ මේ දෙක එකතු කරපුවම වෙන මොකද්ද? සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම. මොකද්ද? අත්පිට ගැනුම් වලට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවීම. මේ දෙකම එන්නේ සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම.
මේ දෙක එකතු කරපුවාම එනවා සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම. ඊට පස්සේ මෙහියුම් වියදම් ගෙවීම. එහෙනම් මෙතෙන්ට එකතු කරනවා ගෙවූ මෙහියුම් වියදම්. ඒකත් එකතු කරපුවම උත්තරේ එනවා. ඒන උත්තරේ සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම මෙහියුම් වියදම් ගෙවීම වලට දානවා. ඔය සටහන් ටික තමයි එන්නේ. එතකොට මේවා හොයා ගන්න ඕන. ගෙව්වා දැම්මද ගෙව් පොලි වියදම්. එහෙනම් අපි ඍජු ක්‍රමයේ ඊට පස්සේ කතා කරන්න තියෙන මෙන්න මේක. මේ ටික හොයාගත්තා නම් හරි. අත්පිට විකුණුම් ණයගැති ලැබීම අන්න ඒවා. එහෙනම් ඒ වැඩේ අපි කතා කරනවා ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඍජු ක්‍රමෙන් ගාන ඉස්සරහට යන විදිය අපි කතා කරමු.